ආයුබෝවන් ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ ගෙදර හදන කංකුම් මිශ්‍ර හතු බැඳුම ඉක්මනින් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. මුලින්ම pan එකක් ලිපට කරලා ඒකට ඔයාලා කැමති තෙල් වර්ගයක් හරි බටර් ටිකක් හරි දාලා ඒක ටිකක් රත් වෙනකන් තියාගන්න. රත් වීගෙන එනකොට අබෑට තේඳි කාලක් විතර දාලා පුපුරන්න අරින්න. හීනියට කපාගත්තු රටලූණු ගෙඩියක්, කරපිංචි තිත එකක්, හීනියට කපාගත්තු සුදු ලූණු පිත් 3-4කුත් මේ වෙලාවේ එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ උඹලකඩ මේස හැන්දකුත් එකතු කරලා හොඳින් කලවම් කරලා රන්වන් පාට වෙනකම් බැදෙන්න අරින්න. මේ වෙලාවේ රස අණුව ලුණු ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. පොඩියට කඩාගෙන හොඳින් සෝදගෙන වතුර හොඳින් මිරිකගත්තු හතු ටික තමයි මම මේ වෙලාවේ එකතු කරන්නේ. හතු ටික හොඳින් කලවම් කරගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. සාමාන්‍ය ප්‍රමාණයට කපාගත්තු කංකුම් වල නටු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ මම අවුමිරිස් කරල් දෙකකුත් කපාගෙන එකතු කරගෙන කලවම් කරගන්නවා. ඔයාලගේ රස අණුව කෑලි මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් කංකුම් කොළ ටික එකතු කරගෙන විනාඩියක් විතර හොඳින් කලවම් කරගෙන ලිපෙන් බා ගන්න ඕන. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.